සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්න හිතුවේ JLPT සහ NET N4 සිලබස් එකට අදාළ grammar revision papers ටිකක්. ඉතින් ගොඩක් අය මට කතා කරලා කියනවා සෙන්සේ අපිට N4 grammar ටිකක් අමාරුයි තේරෙන්නේ නැත්නම් ගොඩක් තියෙනවා කියලා. ඉතින් ඒ හින්දාම තමයි මේ මම කරන grammar revision papers එකේ second part එක first video එකත් ඔයාලට බලන්න පුළුවන්. මගේ YouTube channel එක දාලා තියෙනවා. අනිවාර්යෙන් මේකත් බලන්න. ඉතින් ඒත් එක්කම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට අලුත් වීඩියෝ එකක් ආපු ගමන්ම බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට දන්නේ නැති, තේරෙන්නේ නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම comment එකක් දාන්න. මම ඒ ගැන ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. හරි, එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි, පළවෙනි ප්‍රශ්නේ මෙතන තියෙනවා ළමයි. එකි මදේ නගර හනශිමෂෝ. එකි කියලා කියනවා ස්ටේෂන් එකට. මදේ කියලා කියනවා දක්වා කියන එක. නගර කියන එක තමයි මෙතන grammar point එක. නගර කියන එක තමයි මෙතන තියෙන grammar point එක. හනශිමස් කියලා කියනවා කතා කරනවට. එහෙනම් මෙතන කියන්නේ ස්ටේෂන් එක දක්වා grammar point එකක් තියෙනවා. හනශිමෂෝ කියලා තියෙනවා. නගර කියන එකෙන් අපි කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. යමක් කරමින් තවත් දෙයක් කරනවා කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි සාමාන්‍ය අපේ ජීවිතේදී කරන දෙයක් තමයි මොකද්ද? කෑම කන ගමන් පවුලේත් එක්ක ටීවී බලනවා, නිවුස් බල බල කෑම කනවා. නේද? හරි. ඒත් එක්කම සමහර ළමයි පාඩම් කරන ගමන් සින්දු අහනවා. ඒ වගේ අපි එකක් කරනවා, කරන ගමන්ම තව දෙයක් අපි කරනවා. අන්න එහෙම පාවිච්චි කරන තමයි මේ නගර කියන grammar point එක තියෙන්නේ. එතකොට මේ නගර කියන grammar point එකත් එක්ක අනිවාර්යයෙන්ම එන්නේ ක්‍රියාපදයේ මසු form එක අරගෙන ඒ මසු form එකේ මසු කියන කොටස අයින් කරලා තමයි මෙතෙන් අපි එකතු කරන්නේ. එතකොට බලමු මෙතනදී කොහොමද එන්නේ කියලා. මම කිව්වා වගේ මසු form එක ගත්තා. ඒක අයින් කරලා ඉතුරු කොටසට තමයි එකතු වෙන්නේ. හරි, අපි බලමු එහෙනම්. හරි. පළවෙනි එක තියෙන උත්තරේ විදිහට අරුකු කියලා. අරුකු කියලා කියන්නේ ඩික්ෂනරි ෆෝම් එකක් ඔයාලා දන්නවා. ක්‍රියාපදයේ මුල් ස්වරූපය තමයි තියෙන්නේ. එහෙනම් ඒ උත්තරේ වැරදි. අරුකු කියන එකේ මසු ෆෝම් එක තමයි එහෙනම් මොකක්ද? අරුකි මස් වෙනවා. මේ කුයන්න අන්තිමට තියෙන කුයන්න කියන්න වෙලා ඒකට මසු එකතු වුනහම තමයි අරුකි මස් කියන එක හැදෙන්නේ. එහෙනම් අරුකි මසු එකේ මසු අයින් කරලා අරුකි තියෙනවා. අරුකා කියලා තියෙනවා. අරුක කියලා තියෙන එක නයි ෆෝම් එකේ නයි අයින් කරලා. අරුක නයි කියන්නේ නෙගටිව් ෆෝම් එක. මේ ඩික්ෂනරි ෆෝම් එකේ නෙගටිව් එක තමයි නයි ෆෝම් එක කියලා කියන්නේ. එහෙනම් අරුක නයි අරුකේ කියලා කියනවා. එතකොට මේකත් වැරදි. එහෙනම් මම කිව්වා නගර කියන එකත් එක්ක එන්නේ ක්‍රියාපදයේ මසු ෆෝම් එකේ මසු කියන එක අයින් කරලා කියලා. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? අරුකි මස් එකේ මසු අයින් කරාම මෙන්න මේක එනවා අරුකි කියලා. එහෙනම් මොකද්ද උත්තරේ එන්නේ? එකි මදේ අරුකි නගර හනශිමෂෝ. ස්ටේෂන් එක දක්වා මොකද්ද? ඇවිදින ගමන් කතා කරමු කියලා කියනවා. අරුකි මස් කියන ඇවිදිනවට. එකි මදේ ස්ටේෂන් එක දක්වා අරුකි නගර හනශිමෂෝ කියලා කියනවා. හරි. එහෙනම් දෙවෙනි එකට අපි යමු. අයිසුකුරීමු කියලා කියන මොනවද? අයිස්ක්‍රීම් වලට. අයිසුකුරීමෝ මෙතන වෝ අකුර තිබ්බට ළමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ ඕ කියලා. නිපාතයක් විදිහට ගත්තොත් ඕ කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට අයිසුකුරීමු ඕ නගර කොෙන්නෝ සම්පොෂිමෂෝ. අයිසුකුරීමු ඕ ස්තනක් නගර කොෙන්නෝ සම්පොෂිමෂෝ. මේ සන්පොෂිමස් කියන ක්‍රියාපදය අපි පාවිච්චි කරන ළමයි සාමාන්‍යයෙන් අපි ජොගින් කරනවා වගේ ඇවිදිනවා වගේ කියලා කියන්නේ ඒ වගේ වෙලාවට. මේ අරුකිමස් සහ සන්පොෂිමස් එතකොට හෂිරිමස් කියන ක්‍රියාපද තුනත් එක්ක අනිවාර්යයෙන්ම එන්නේ ඕ නිපාතය. ඒක අමතක කරන්න එපා. කොෙන්නෝ සන්පොෂිමසෙන් කා මෙයා කාට හරි ඉන්වයිට් කරන්න ඕන. දැන් මේ එක කොල්ලෙක් කෙල්ලෙක්ට ඉන්වයිට් කරනවා අපි අයිස්ක්‍රීම් එකක් කන ගමන් පොඩක් පාක් එකේ ඇවිද්දොත් කොහොමද?
කියලා කියනවා. මොකක්ද කියන්නේ එහෙනම්? තබෙමස්. තබෙමස් කියනවා කනවට. එහෙනම් මොකක්ද දෙන්න උත්තරේ? තබෙරු කියලා කිව්වොත් ඒක ඩික්ෂනරි ෆෝම් එකෙන් තබෙරි කිව්වොත් මේක වැරදි. තබෙරි කියලා කියන්න බෑ අපිට. තබෙමස් කියන්නේ සෙකන්ඩ් ගෲප් එකේ ක්‍රියාපදයක්. දෙවනි කාණ්ඩේ ක්‍රියාපදයක්. එතකොට තබෙමස් එකේ මසු ෆෝම් එක අයින් කරාම අපිට එනවා මෙතනදී තබේ නගරා කියලා. තබෙරේ කියලා කියන්න බෑ. එතකොට අයිසුකුරීමුවෝ තබේ නගරා කෝෙන්නෝ සන්පොෂිමසෙන්කා. අයිස්ක්‍රීම් එකක් කන ගමන් අපි උද්‍යානයේ ඇවිදින්න යමුද කියලා මෙයා අහන. එහෙනම් මම කියව නගර කියන ෆෝම් එකත් එක්ක එන්නේ මසු ෆෝම් එකේ මසු කියන එක අයින් කරලා තමයි එන්නේ. එහෙනම් මේක තුන්වෙනි එක තමයි උත්තරේ එන්නේ. ඊළඟ එක සෙන්තකු තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපදය. සෙන්තකු ශිමස් කියන්නේ මොකද්ද? රෙදි සෝදනවට. මේ kanjiය වෙනස් වෙලා තව සෙන්තකු කියලා ක්‍රියාපදයක් තියෙනවා. අපි තෝරනවා සබ්ජෙක්ට් එකක් තෝරනවා වගේ වෙලාවට සෙන්තකු කියලා කියන හැබැයි kanjiය වෙනස්. මෙතන මේ kanjiයෙන් කියන්නේ මේ වතුර වගේ මේ තියෙන පොඩි කෑල්ල දෙයක් එහා පැත්තට. හරි. එතකොට සෙන්තකු එහෙනම් තුන්වෙනි කාණ්ඩ ශිමස් වෙන්න ඕනේ නේද? එහෙනම් ඒකෙත් මසු අයින් කරාම එන්නේ ෂී කියලා. සෙන්තකු එහෙනම් ශිනගරා සෝජිමෝ ශිමස්. රෙදි සෝදන ගමන් මොකද්ද? පිරිසිදුත් කරනවා. සෝජි කියලා කියනවා පිරිසිදු කරනවට. එහෙනම් රෙදි සෝදන ගමන්ම පිරිසිදුත් කරන එක දෙයක් කරන ගමන් තව දෙයක් කරනවා කියලා තමයි කියන්නේ මෙතනදී. එහෙනම් උත්තරේ එන්නේ ෂී කියන එක. 4 බලමු. හරි. මෙතන තියෙනවා වෙනස්ම ග්‍රැමර් පොයින්ට් එකක්. මොකද්ද මේ කියන්නේ? බලමු අපි. දරෙනිමෝ තකුනයි දෙස් කියලා කියනවා. තයි ෆෝම් එක දන්නව නේද? තයි ෆෝම් එකෙන් කියන්නේ මොකද්ද? යම් කිසි දෙයක් අපිට කරන්න අවශ්‍යයි කියලා කියන්නේ. එතකොට තයි ෆෝම් එකේ නෙගටිව් එක තමයි නයි කියලා කියන්නේ. තයි ෆෝම් එකේ යන්න අයින් කරලා කුයන්නක් එකතු කරනවා. හරියට අර ඊ විශේෂණ පදවල වගේ තමයි. කුයන්නක් එකතු කරලා මෙතෙන්න නයි කියලා එකතු කරාම තයි ෆෝම් එකේ නෙගටිව් එක ඒ කියන්නේ නැත කියන අර්ථය හැදෙනවා. හැබැයි මේ තකුණයි කියන එක පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද තකුණයි කියන එක අපි පාවිච්චි කරන්නේ තරහ ගියාම වගේ වෙලාවට. අපි කියන්නේ මට කන්න බෑ, මට කන්න මොනවත්ම ඕනේ නැහැ. කියලා කො බෝට් එකක් කාලා ඉන්න වෙලාවක අපි කියනවා මට නම් මේක කරන්න බෑ, මම මොනවත්ම කන්නේ නැහැ. මම කන්නෙත් නැහැ, මම බොන්නෙත් නැහැ කියලා කියනවනේ. මට මොනවත් ඕනේ නැහැ. මට කවුරුත් හම්බෙන්න ඕනේ නැහැ කියලා කියනවා. දරෙනිමෝ කියලා කියනවා කවුරුවත්ම. තයි ෆෝම් එක ඔයාලා දන්නවනේ. තයි ෆෝම් එකත් එක්ක අපි අනිවාර්යෙන්ම ඉන්නේ ක්‍රියාපදේ මසු ෆෝම් එකේ මසු කියන එක අයින් කරලා. මසු කියන කොටස අයින් කරලා ඉතුරු වෙන එකට තමයි තයි දෙස් එකතු කරන්නේ. ඒ වගේම තමයි මෙතන තකුණයි කියන එකටත් එහෙමම තමයි එකතු වෙන්නේ. එහෙනම් මොකද්ද? දරෙනිමෝ අයිතකුණයි දෙස්. අපි තරහින් කියනවා දරෙනිමෝ අයිතකුණයි දෙස්. නනිමෝ තබෙතකුණයි දෙස්. මොනවත් කන්න අවශ්‍ය නැහැ මට. තරහින් කියනවා අපි. ඒ වෙලාවට අපි කියනවා මෙන්න මේ තකුණයි දෙස් කියලා කියනවා. තයි දෙස් එකේ නයි ෆෝම් එක. තකුණයි දෙස් කියලා කියනවා. එතන දරෙනිමෝ අයිතකුණයි දෙස් මසු ෆෝම් එකේ අයිමස් කියන එකේ මසු ෆෝම් එක අයින් කර මසු කියන කොටස අයින් කරාම ඉතුරු කොටස තමයි අයි කියලා කියන්නේ. ඒකට තකුණ එකතු කරාම අපි මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. දරෙනිමෝ අයිතකුණයි දෙස් කවුරුත්ම මට හම්බෙන්න අවශ්‍ය නැහැ කියලා කියනවා. නනිමෝ තබෙතකුණයි මොනවත්ම කන්න ඕනේ නැහැ මට කියලා කියනවා. තරහින් තමයි කියන්නේ. එහෙනම් තකුණයි කියන එකත් එක්කත් එන්නේ මසු ෆෝම් එකේ මසු කියන එක අයින් කරලා. පස්වෙනි එක බලමු. කියෝවා ඒග හිස්තනක් තයි දෙස්. කයිමොනෝ නිමෝ හිස්තනක් තයි දෙස්. තයි දෙස් කියන දැන් මම කියවනේ ක්‍රියාපදේ මසු ෆෝම් එක අයින් කරලා ඉතුරු කොටසට තමයි තයි එකතු කරන්නේ. ඒකේ තේරුම තමයි යම්කිසි දෙයක් කරන්න අවශ්‍යයි කියන එක. කරන්න අවශ්‍යයි කියන එක තමයි කියන්නේ. එහෙනම්
චෝවා ඒගගා මොකද්ද? ෆිල්ම් එකක් නම් මිමස් නේද? මිමස් කියන එකේ මසු අයින් කරාම මී එකතු වෙන්නේ මේ. මිතයි දෙස්. අද ෆිල්ම් එකක් බලන්න අවශ්‍යයි. කයිමොනෝනිමෝ මොකද්ද? ඉකිතයි දෙස්. ඉකිමස් එකේ මසු අයින් කරාම ඉකි එන්නේ. එතකොට ඉකිතයි දෙස් වෙනවා. කයිමොනෝ කියලා කියනවා shopping කරනවට. එහෙනම් කයිමොනෝ කරන්නත් අවශ්‍යයි කියලා කියනද ෆ්‍රී දවසක් නිසා. දෙවෙනි එක නම් මිරුතයි දෙස් කියලා අපි කියන්නේ නැහැ. ඉකි කියන එක නම් මෙතෙන්න දාන්න පුළුවන්. එතන මේකේ පළවෙනි ඔප්ෂන් එක වැරදි, දෙවෙනි එක හරි. මේකේ පළවෙනි එක මිතයි දෙස් කියන්න පුළුවන්. හැබැයි ඩික්ෂනරි ෆෝම් එක දෙවෙනි එකට දාන්න බෑ. ඒ හින්දා ඒකත් වැරදි. මේ දෙකම වැරදි, දෙකම ඩික්ෂනරි ෆෝම් එකෙන් තියෙන. මම කිව්වා තයි දෙස් එකත් එන්නේ ක්‍රියාපදයේ මසු ෆෝම් එකේ මසු කියන එක අයින් කරලා තමයි අපිට මේක එකතු කරගන්න පුළුවන් කියලා. හයවෙනි එක බලමු. අමාරි නගයිජිකන් ගොඩක් දිග වෙලාවක්, ගොඩක් ලොකු වෙලාවක් මොකද්ද? තකුණයි දෙස් කලින් වගේමයි. එයා තරහින් බොස්ට කියනන්න දැන් කියනවා මට ගොඩක් ලොකු වෙලාවක් වැඩ ගන්න බෑ. මට ඊට පඩි ගෙවන්නෙත් නෑ කියලා කියනවා තරහින්. මට ගොඩක් ලොකු වෙලාවක් වැඩ කරන්න අවශ්‍ය නෑ කියලා කියනවා. එහෙනම් මොකක්ද දෙන්නේ? හතරකි තකුණයි දෙස් කියලා කියනවානේ. අමාරි එතරම් නගයිජිකන් එච්චර ලොකු වෙලාවක් හතරකි තකුණයි දෙස්. මට වැඩ කරන්න අවශ්‍ය නෑ කියලා කියනවා. එහෙනම් ක්‍රියාපදයේ මසු ෆෝම් එකේ මසු කියන එක අයින් කරාම හතරකි මේකෙන් අංජි කියන හතරකි මස් කියලා තමයි මේකෙන් කියන්නේ. හතරකි තකුණයි දෙස් කියලා කියනවා. එහෙනම් උත්තරේ එන්නේ දෙවැනි එක. හත බලමු අපි. රයිගෙට්සු කුනියේ කයිරිමස්. ඊළඟ මාසේ මම මගේ රටට නැවත යනවා කියලා කියන මේ කුනියේ කයිරිමස් කියන එකට අපිට කිකොකුෂිමස් කියලා කියන්නත් පුළුවන්. කොරේකරාමෝ ඉදිරියටත් නිහොන්ගොනො බෙන්කියෝගා මොකද්ද? කොරේකරාමෝ කියන ඉස්සරහටත් ඉදිරියේදීත් ජපන් භාෂාව ඉගෙන ගන්න එක මොකද්ද? මම කිව්වා තයි දෙස් එක එන්නේ මසු ෆෝම් එකේ මසු අයින් කරලා කියලා. එහෙනම් එන්නේ ෂිමස් කියන එකේ ෂි එන්න. ෂිතයි දෙස් කියලා කියනවා. එහෙනම් රයිගෙට්සු කුනියේ කයිරිමස්. කොරේකරාමෝ නිහොන්ගොන බෙන්කියෝගා ෂිතයි දෙස් කියලා කියනවා. එහෙනම් උත්තරේ එන්නේ දෙවෙනි එක. තොකිදොකි කොනො කිකයි ඕ කොතෝගා ආරිමස්. හරි. මේක විශේෂ තැනක් ළමයි. මොකද කොතෝගා අරිමස් කියන ග්‍රැමර් පොයින්ට් එකේ කොටස් දෙකක් තියෙනවා. මම මේක ඔයාලට වෙනමම වීඩියෝ එකකුත් අරන් එනවා. දැන් මේ පේපර් එකේ තියෙන නිසා මම ඔයාලට ඒක කියලා දෙන්නම්. අපි ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක කොතෝගා අරිමස් කියලා කොටසකුත් තියෙනවා. ඒ වගේම ක්‍රියාපදයක තා ෆෝම් එකත් එක්ක කොතෝගා අරිමස් කියලා කොටසකුත් තියෙනවා. මොකක්ද මේ දෙකේ වෙනස? තා ෆෝම් එක කියන්නේ අතීත කාලේනේ. අපිට තියෙන අත්දැකීමක් එක්ස්පීරියන්ස් එකක් ගැන කියනකොට තමයි ළමයි අපි ක්‍රියාපදේ තා ෆෝම් එකත් එක්ක කොතෝගා අරිමස් කියලා භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට මම අහනවා ඔයාලගෙන් ඔයාලා ජපන් ගිහිල්ලා තියෙනවද? ඔයාලා සුෂි කාලා තියෙනවද? ඒ වගේ අහන්න පුළුවන්. ඒ කියන්නේ කාලා තියෙනවද? ගිහිල්ලා තියෙනවද? නේද? ඒකෙන් කියන්නේ මොකද්ද? අපිට තියෙන එක්ස්පීරියන්ස් එකක් ගැන තමයි අපි අහන්නේ. හරි. එතකොට ඩික්ෂනරි ෆෝම් එක දැම්මොත් මොකද වෙන්නේ? මම අරකම කියනවා නිහොන්නේ ඉකුකුතෝගා ආරිමස්කා. ඒකෙන් මොකද්ද කියන්නේ ඩික්ෂනරි ෆෝම් එකෙන් දාලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කරන වෙලාවල් තියනවාද? අවස්ථාවන් තියනවාද? සමහර වෙලාවට මම එළියෙන් කන අවස්ථාවන් තියෙනවා. ගෙදරම හැමදාම මම උයනේ කාලා එපා වෙලා හින්දා මම තොකිදොකි ගයිෂුකු සුරුකොතෝගා හරිමස් කියලා කියනවා. ජිසුයිවා ඉයදකර. තමන්ම හදන එක තමන්ම හදන එක පොඩ්ඩක් හරි නැති නිසා එළියෙන් කන අවස්ථාවන් තියෙනවා.
දැන් ඔන්න ජපානයේ බිස්නස් කරන කෙනා නම් නිහොන්නේ ඉකුකොතෝ ගා ආරිමස්නේ. ජපාන් යන අවස්ථාවන් තියෙනවා. එතකොට නිහොන්නේ ඉත්තකොතෝ ගා ආරිමස් කියන්නේ ජපාන් ගිහිල්ලා තියෙනවා. නිහොන්නේ ඉකුකොතෝ ගා ආරිමස් කියලා කියන්නේ ජපාන් යන අවස්ථාවන් තියෙනවා. හරි. එතකොට ඒ දෙකේ වෙනස තමයි ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක කොතෝ ගා ආරිමස් දාන්න යමක් කරන අවස්ථාවන් තියෙනවා කියනකොට තා ෆෝම් එකත් එක්ක කොතෝ ගා ආරිමස් දාන්නේ අපි යමක් කරලා තියෙනවා අපිට තියෙන අත්දැකීමක් ගැන කියනකොට තමයි අපි තා කොතෝ ගා ආරිමස් කියන එක භාවිතා කරන්නේ. එතකොට මේ ඩික්ෂනරි ෆෝම් එකද තා ෆෝම් එකද කියලා හොයාගන්නේ කොහොමද අපි ප්‍රශ්නකදී? මෙතන තියෙන තොකිදොකි සමහර වෙලාවට තමනි කලාතුරකින් ඒ වගේ අර කාලයක් ගැන හැඟවෙන පද තියෙනවනේ. මෙන්න මේ වගේ වචනයක් කියනවා නම් අනිවාර්යෙන් මෙන්නේ මොකද්ද ඩික්ෂනරි ෆෝම් එක. බලන්න තේරුම මේකේ. තොකිදොකි කොන කිකයි කියන්නේ මැෂින් එක. සමහර වෙලාවට මේ මැෂින් එක කිකයෝ මොකද්ද? සුකව් කොතෝගා ආරිමස් කියලා කියනවා. භාවිතා කරන අවස්ථාවන් තියෙනවා කියලා කියනවා. එතකොට සමහර වෙලාවට මේ මැෂින් එක භාවිතා කරන අවස්ථාවන් තියෙනවා කියලා කියනවා. මේ ඩික්ෂනරි ෆෝම් එකේ නිසුකව් කොතෝගා ආරිමස් කියලා කියනවා. හරිද? අන්න ඒ වගේ ඔයාලට මේ ප්‍රශ්නෙට ඊට පස්සේ දැන් ඉස්සරහට මේක වැරදෙන්න බෑ කාටවත්. ඊළඟට බලමු. කසොකොතෝ ඉෂ්ෂොනි රෙසුතොරන්දේ පවුලයත් එක්ක රෙස්ටුරන්ට් එකේදී ශොකුජි කියලා කියනවා අපි කෑම කනවට කෑමක් ගන්නවට මීල් එකක් ගන්නවට අපි ශොකුජි කියලා කියනවා. රෙස්ටුරන්ට් එකේදී ශොකුජි ශොකුජි සුරුකොතෝ ගා ආරිමස් පවුලයත් එක්ක රෙස්ටුරන්ට් එකේදී කෑම කන අවස්ථාවන් තියෙනවා කියලා කියනවා. පවුලයත් එක්ක අපි රෙස්ටුරන්ට් එකේදී කෑම කන අවස්ථාවන් තියෙනවා කියලා කියනවා. එතකොට මෙතෙන්නත් ඉන්නේ සුරු කියන එක කියන්නේ. ඩික්ෂනරි ෆෝම් එන්නේ. මොකද තා දැම්මොත් මෙතෙන් ළමයි තේරුම වෙනස් වෙනවා. කාලා තියෙනවා කියන්නේ දැන් මම කවදාවත් පවුලයත් එක්ක කෑම කන්නේ නැහැ. හැබැයි ඉස්සර කාලා තියෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මම පවුලයත් එක්ක රෙස්ටුරන්ට් එකකට ගිහලා කෑම කාලා තියෙනවා කියලා කියනවා. හරි. එතකොට දැන් පවුලෙන් වෙන වෙලා වගේ තේරුමක් එන්නේ. ඒ හින්දා මෙතෙන් එන්නේ ශොකුජි සුරුකොතෝගා ආරිමස් කියන එක තමයි මෙතන තුන්වෙනි උත්තරේ එන්නේ. 10. තොකිදොකි කයිෂනෝ තොමොදචි ගා අසොබිනි මොකද්ද? තොකිදොකි කියලා තියෙනවා. මොකක්ද? එහෙනම් සමහර වෙලාවට කම්පැනි යාළුවෝ කයිෂනෝ තොමොදචි ගා අසොබිනි විනෝද වීමට සෙල්ලම් කරන්න. මොකද එහෙනම් කුරුකොතෝගා ආරිමස් එන අවස්ථාවන් තියෙනවා කියලා කියනවා. එතකොට මෙතෙන්නත් එන්නේ තොකිදොකි තියෙනවා. එහෙනම් ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක කොතෝගා ආරිමස් තමයි ළමයි මෙතෙන් එකතු වෙන්නේ. හරි. ඉතින් මම අද ඔයාලට ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. මෙතන ඔයාලට අමාරුයි කියලා හිතාගෙන හිටපු ග්‍රැමර් පොයින්ට් ගොඩක් මම කීපයක්ම කතා කරා. මම හිතනවා ඉස්සරහට ඔයාලට පේපර් එකකදී මේ ප්‍රශ්න આવත් අනිවාර්යයෙන්ම ලේසියෙන්ම මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් මේ වගේම පේපර් එක ඩිස්කස් කරන්න මම ඔයාලට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා.